Hello boys, welcome back to Hasna Your Gaming YouTube channel. ඉතින් ඔන්න guys අද මම ගෙනල්ලා තියෙන්නේ පට්ටම සුපිරි ගේම් එකක්. ඒක තමයි Hitman 2 ගේම් එක. ඉතින් guys මේක PC ගේම් එකක්. අද මම ඔයාලට මේක මගේ WhatsApp group එකේ දෙනවා. ඒ වගේම මේක දැන් මම කියලා දෙනවා කොහොමද මේක install කරගන්නේ කියලා. හරි guys වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඔන්න මම ඔයාලට දාලා තියෙනවා WinRAR ෆයිල් එකක්. ඒක තමයි මෙගාබයිට් 483ක ෆයිල් එකක් WinRAR software එක යූස් කරලා. ඉතින් මේක WinRAR software එකේ මේක ඔයාලට මම දෙන්නේ WhatsApp group එකේ මේ ෆයිල් එක. ඉතින් මේක උඩ මේ right click කරන්න. right click කරාට පස්සේ ඔයාලට එනවා මෙතනින් extract files කියලා. ඔයාලගේ තියෙන්නේ WinRAR software එක ගන්න. ඔයාලට මෙන්න මේ logo එකත් එක්ක extract files කියලා එනවා. නැත්නම් ඔයාලට මේ WinRAR software එක අනිවාර්යෙන් දාගන්න වෙනවා. හරි guys මම මෙතන extract files දෙනවා WinRAR software එක use කරලා. හරි extract files දෙනවා. හරි guys මෙතන එනවා extracting path එක. මෙතන ඔයාලා මේ වම් පැත්තේ තියෙන ඒ ඔක්කොම default ඔහම තියලා ඔයාලට පුළුවන් මෙතනින් game එක එන්න ඕනේ මොකටද කියලා create කරන්න. මම ඒක මෙහෙම default තියලා යට තියෙන okay button එක click කරනවා. හරි click කරපු ගමන් extract වෙන්න password එකක් ඉල්ලනවා. ඉතින් guys මම මේක extract කරද්දි දාපු password එක තමයි ඉල්ලන්නේ. මම ඔයාලා හරියට බලන්න type කරන්න SL හසියා ස්පේස් නැතුව දෙක කියලා ටයිප් කරන්න. හරි ඊට පස්සේ enter key එක කැපිටල් වලින්ම ගහන්න SL හසියා ස්පේස් නැතුව දෙක කියලා ටයිප් කරලා enter key එක press කරන්න. press කරපු ගමන් ඔයාලට පේනවා Hitman Assassin game එක ස්ටක් වෙනවා guys. හරි පොඩක් කළා ඉමු. ඔයාලා අනිවාර්යයෙන්ම WinRAR software එක දාගන්න. ඒ වගේම DirectX version එක දාගන්න ඕන අනිවාර්යයෙන්ම. ඔයාලට පුළුවන් මගේ WhatsApp group එකට join වුණාට පස්සේ මට message දාලා game එක ඉල්ල ගන්න. හරි guys මෙතන උඩින් ආවා Hitman 2 Assassin SL100 කියලා. ඊට පස්සේ ආයෙත් folder එකක් තියෙනවා. ඒ folder click කරාට පස්සේ Hitman 2 game එක මෙහෙම open වෙනවා. හරි ආයෙත් එකක් එනවා. ඒකත් ක්ලික් කරපු ගමන් මෙන්න තියෙනවා setup file එක මෙතනින්. ඔයාලට පේනවා ඇති තුන්වෙනි තියෙන setup file එකක්. ඒකේ icon එක පොඩ්ඩක් එන කලින්ම. හරි guys ඔන්න icon එක ආවා. ඊට පස්සේ මේක උඩ එකපාර right click කරලා ඔයාලට run as administrator දෙන්න. හරි අපි දෙමු. හරි guys ඊට පස්සේ නේ window එකේ yes button එක click කරන්න. ක්ලික් කරපු ගමන් පොඩක් load වෙන බලා ගන්න පුළුවන්. හරි guys load වුණාට පස්සේ check in file please wait කියලා එනවා. පොඩ්ඩක් අපි මේ files ටික තියෙනවද කියලා තමයි මේකෙන් බලන්නේ. ඉතින් පොඩ්ඩක් වෙලා හරි guys ඒක ඉවර වුණා. දැන් ආයෙ පොඩක් load වුණාට පස්සේ පොඩක් වෙලා ගියාට පස්සේ setup file එක නෝන දැන් ඔන්න setup file එක setup එක අපිට එනවා. හරි guys පොඩක් වෙලා ඉමු. මේ game එක සුපිරියක් guys. ඔයාලා දාගෙන බලන්න. ඔන්න දැන් ආවා Hitman 2 game එක install කරන විදිය. හරි මෙතන තියෙනවා යටින් yes I have read and expect and the මේකක් තියෙනවා. මෙතන ටික එක දාලා මෙතන start download installing දෙන්න. හරි guys start දුන්නාට පස්සේ පොඩ්ඩක් කළා යනවා. අපි මේක පොඩ්ඩක් ගියාට පස්සේ බලමු. හරි අනිවාර්යයෙන්ම මගේ WhatsApp channel එකට ඇවිල්ලා දාන්න message එකක් අනිවාර්යයෙන්ම මම ඔයාලට මේක අරන් එනවා. ගෙනත් දෙනවා file එක. හරි guys installing programs පොඩක් ඉවරයි. අපි පොඩක් game එක පොඩක් loading වෙනකල් guys. හරි guys ඊට පස්සේ මෙතන එනවා installing complete කියලා. ඔයාලා ඊට පස්සේ මෙතන installer දෙන්න එපා. මෙතනින් Hitman 2 Assassin මේක launch කියලා එක දෙන්න. මේ game එක launch කරන්න ඕනේ. ඒ නිසා මේක launch කියන එක උඩ click කරන්න.
ක්ලික් කරපු ගමන් පොඩක් ලෝඩ් වෙලා මෙන්න මේ විදිහට Hitman 2 සින් ගේම් වින්ඩෝ එකක් වටනවා. මේකේ ඔයාලට තියෙන්නේ මේ වම් පැත්තේ තියෙන ඔක්කොම මුකුත් කරන්න නැතුව ඔහොම තියන්න. ඊට පස්සේ මේ දකුණු පැත්තේ තියෙන්නේ දකුණු පැත්තේ මේ රෙසලූෂන් කියලා තියෙන එක ඔයාලා 1024යි 768ට දාගෙන save and launch දෙන්න. නැත්නම් මොකද මෙතන මම දෙන්න කියන්නේ අපිට ගේම් එකට ගිය ගමන් අපිට ආයෙ දෙන්න බෑ මේකේ රෙසලූෂන්ස්. ඒ නිසා දැම්ම දීලා save and launch දෙන්න. දුන්න ගමන්ම ඔයාලට දැන් මෙතනින් ගේම් එක ඕපන් වෙන බලා ගන්න පුළුවන්. හරි guys. පොඩ්ඩක් ගේම් එකේ මේ ප්‍රෝග්‍රෑමින් එක පොඩ්ඩක් වැඩි එකයි guys ඔහොම වෙන්නේ. හරි guys අපි බලමු. ඔන්න guys මෙයා වුණා. ඔයාලට මෙහෙම පේනන්නේ මම හිතන රෙසලූෂන් අර විදිහට දැම්ම නිසා guys. හරි guys. හරි. මම මේකත් යවා ගන්නම්. ඊට පස්සේ ඔන්න guys මෙයා වුණා Hitman 2 ASEAN ගේම් එක. හරි guys. හරි guys. ඔන්න දැන් ඔයාලට මෙතනින් කට් ස්ක්‍රීන් එකක් යනවා බලා ගන්න පුළුවන්. මම මේක ESC එක බලා කට් ස්ක්‍රීන් එක අයින් කරගන්නවා. හරි. ඔන්න දැන් ඔයාලට එවිල තියෙන ගේම් එක start load games optimize වලට ගිහිල්ලා ඔන්න මෙතන බලා ගන්න පුළුවන් ආය අපිට මේවා කරන්න දෙයක් නැහැ. මොකද්ද resolution මාරු කරන්න බෑ. මෙන්න තමයි resolution ආයේ තියෙන්නේ. හරි. ඔයාලට මෙතන start game ගිහිල්ලා game play කරන්න පුළුවන්. රම් දෙනින් out වෙන්න. කොහොමද ගෙන වීඩියෝ එක guys කැමති නම් like කරන්න. කැමතියි මගෙන් අනිවාර්යෙන් ඉල්ල ගන්න. මම අනිවාර්යෙන් ඔයාලට ගෙනත් දෙනවා. ඔයාලට මෙන්න මේ ආවට පස්සේ බලා ගන්න පුළුවන්. මෙම Hitman 2 ASEAN game එක මෙයා වෙලා තියෙනවාට බලා ගන්න පුළුවන් guys. හරි guys. අදට මම එහෙනම් ගිහලා එන්නම්. වීඩියෝ එකට කැමති නම් like කරන්න comment කරන්න. මේ වගේ බලන්න කැමති මේ වගේ වීඩියෝස් බලන්න කැමති අයට share කරන්න අමතක කරන්න එපා. එහෙනම් guys මම අදට ගිහින් එන්න. goodbye.